යාළුවනේ සුබ දවසක් සියලු දෙනාට IMS Academy YouTube channel එකට ඔයාලා සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා XM account එකක් තියෙන කෙනෙක් කොහොමද තවත් XM account එකක් හදාගන්නේ කියලා. ඒ කියන්නේ යාළුවනේ XM additional account එකක් කොහොමද create කරගන්නේ කියලා. අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරගෙනම අපි යමු වීඩියෝ එකට. ඔයාලා දැනටමත් XM app එක open කරගෙන නැත්නම් XM app එක open කරගන්න. මම මගේ phone එකේ මෙන්න මේ විදිහට XM app එක open කරගන්නවා. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙන්න මේ දකුණු පස ඉහළ කෙළවරේ තියෙනවා ප්ලස් සලකුණ. මෙන්න මේ ප්ලස් සලකුණ ක්ලික් කරන්න යාළුවනේ. හරි යාළුවනේ මම අද ඔයාලට මේ කියලා දෙන්නේ additional real account එකක් හදාගන්න විදිය. ඒකින්ද යාළුවනේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ ඉහළ තියෙනවා real කියලා එකක්. මෙන්න මේක ක්ලික් කරලා මෙන්න මේ පල්ලෙහා තියෙන continue කියන එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මෙතනින් අහනවා යාළුවනේ choose your metadata type කියලා. ඔයාලා මෙන්න මෙතන MT5 කියන එක සිලෙක්ට් කරන්න. මම මෙන්න මේ විදිහට MT5 කියන එක සිලෙක්ට් කරලා මේ පල්ලෙහා තියෙන continue කියන එක ක්ලික් කරනවා. හරි ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන අහනවා choose your account type කියලා. මෙන්න මෙතන යාළුවනේ අපි standard කියන එක තමයි දෙන්න ඕන. මේක යාළුවනේ standard එකට අමතරව තව micro, ultra micro standard කියලා account type තියෙනවා. නමුත් මෙන්න මේ standard type එකට XM එකෙන් විශේෂ benefit හම්බ වෙනවා. ඒකෙන්ද ඔයාලා යාළුවනේ මෙන්න මේ standard කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මේ පල්ලෙහා තියෙන continue කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන leverage එක base currency එක ඊට පස්සේ account name එක මෙන්න මේ විස්තර ටිකක් අහනවා. මෙන්න මෙතන යාළුවනේ leverage කියන එකට දාහම තියන්න base currency එකත් යාළුවනේ USDT කියන එකම ඔයාලා ඒ තියෙන විදිහටම තියන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මෙතන අහනවා have your partner code කියලා. ඔයාලා මෙන්න මේ partner code කියන එකට මම මෙන්න මේ ඇතුළත් කරන partner code එකම ඇතුළත් කරන්න 3x3M6. හරි ඊට පස්සේ මෙන්න මෙතන යට තියෙන ටික එක දාන්න. හරි යාළුවනේ මෙන්න මෙතන යාළුවනේ මම මේ ඇතුළත් කරපු partner code එකම ඇතුළත් කළා. ඔයාලා මෙන්න මේ පහළ තියෙන continue කියන එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ යාළුවනේ ඔයාලගෙන් මෙන්න මෙතන trading account password කියලා එකක් අහනවා. ඔයාලා මෙන්න මේ trading account password එකට ඔයාලා කැමති strong password එකක් ලබා දෙන්න. හරි මෙන්න මේ විදිහට යාළුවනේ ඔයාලා strong password එකක් ලබා දෙන්න. ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙන්න මෙතන බලා ගන්න පුළුවන් පහලින් කොළ පාට වෙනවා. ඊට පස්සේ යාළුවනේ පල්ලෙහා complete කියන එක ක්ලික් කරන්න. හරි ඔයාලා දැන් බලා ගන්න පුළුවන් ඔයාලා create කරපු account එක මෙන්න මේ ආකාරයෙන් create වෙලා තියෙනවා. ඔයාලට මේ account එකේ විස්තර බලා ගන්න ඕන නම් මෙන්න මෙතන තියෙනවා manage කියලා බටන් එක. මෙන්න මේ manage කියන එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ යාළුවනේ ඔයාලට මෙන්න මේ ඔයාලා හදපු account එකේ details ටික බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන තියෙනවා යාළුවනේ MetaTrader login details කියලා. හරි මේ ආකාරයෙන් යාළුවනේ ඔයාලා මෙන්න මේ විදිහට ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ සේවර් එක තියෙනවා MT ID එක තියෙනවා. මේ විස්තර අනුව යාළුවනේ ඔයාලා MetaTrader 5 app එකට login වෙන්න. මෙන්න මේ ආකාරයෙන් තමයි XM එකේ additional account එකක් create කරගන්නේ. ඉතින් යාළුවනේ ඔයාලට අපේ partner code එක යටතේ register වුණොත් ඔයාලට විශේෂ benefit වගේක් හම්බ වෙනවා. ඒ කියන්නේ යාළුවනේ අපි කරගෙන යනවා free educational group එකක්. ඒකෙන් ඔයාලට forex market සම්බන්ධයෙන් ඊට පස්සේ ඔයාලට ඇති වෙන ගැටලු සම්බන්ධයෙන් ඔයාලගේ deposit එකක් කරනකොට ඊට අමතරව withdrawal එකක් කරනකොට සියලුම දේවල් වලදී අපි උදව් කරනවා. ඔයාලට help කරනවා. ඊට අමතරව අපේ VIP signal group එකක් තියෙනවා. ඔයාලට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට සම්බන්ධ වුණාට පස්සේ යාළුවනේ ඔයාලා අපේ කෝඩ් එක යටතේ රෙජිස්ටර් වෙලා account එකක් create කරොත් එහෙම ඔයාලගෙන් කිසිම මුදලක් අය කරන්නේ නැහැ. අපි යාළුවනේ දවසකට ප්‍රමාණවත් සිග්නල් ප්‍රමාණයක් දෙනවා. ඉතින් අපේ win rate එකත් එක්ක ඔයාලට අපේ channel එකට join වෙලා අපේ community එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලට trade කරලා බලන්න පුළුවන් අපි කොහොමද මේක කරගෙන යන්නේ කියලා. මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කියලා දෙනවා කොහොමද ඔයාලගේ මේ create කරගන්න account එක MT5 app එකට lock කරගන්නේ කියලා. ඊළඟ වීඩියෝ එකකින් නැවත හමු වෙමු. සුබ දවසක්.